ඔව් දැන් ඔයාට ඔයගොල්ලන් ගෙදරම ටැංක් එක ක්ලීන් කරගන්න විදිය මම කියලා දෙන්න යන්නේ. මේ තියෙන්නේ අපේ ගෙදර ටැංක් එකේ පියන. ඒක නම් ඩැමේජ් වෙලා තිබ්බේ. දැන් මම කරන්න යන්නේ ඒකට තව අපේ ගෙදර තිබ්බ පියනක් ගෙනල්ලා පියනට පියන සෙට් කරන්න යන්නේ. සෙට් කරන්න ටිකක් අමාරුයි. මොකද සමහරුන්ගේ ළඟ නෑ මේ වගේ ග්ලූ ගම්. මම නම් පාවිච්චි කරනවා ග්ලූ ගම් එකක්. නැත්තම් ඉතින් එස්ලෝන් හරි මොන හරි ගම් ඇලවෙන ඒ කියන්නේ ප්ලාස්ටික් එක ගම් එක ප්ලාස්ටික් එක රොත්තු දෙන්නත් ඕනේ නැත්නම් ඉතින් ඇලවෙන්නේ නැහැ. ඒ වැඩේ එතනින්ම හරියන්නේ නැතුව යනවා. ඉතින් මම නම් මේ ග්ලූ ගම් එක පාවිච්චි කරලා පේනවනේ හයියයි මගේ වැඩේ චුට්ටක් අලවලත් මේ විදිහට මුළු රවුමම මම හොඳට අලව ගත්තා. එතකොට ඉතින් හුඟ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. තද රස්නෙට මේවා ගැලවෙනවා. මේ ගම් ප්ලාස්ටික් කියන දේවල් ඔරොත්තු දෙන්නේ නැහැ තද රස්නෙට. මේක නම් ටිකක් අපේ පරණයි ටිකක් ටැංක් එක. දැන් නම් ඉතින් මගේ පියනේ වැඩේ ගොඩාක් ඉවරයි. ඉතින් අපි බලමු මේක සෙට් කරගන්න විදිය. හරි. දැන් මේ තියෙන්නේ මම ක්ලීන් කරන්න ගිහිල්ලා අපේ ගෙදර ටැංක් එක. එච්චර ලොකු දෙයක් නම් කරේ නෑ. ටැංක් එක ඇතුළට බැස්සෙත් නෑ. බැහැලා පුරවන් නම් මම පිරිසුදු වෙලා ටැංක් එක මට මේ රෙඩිය හොඳට හොදන්න තිබ්බා. පොලි ටැංක් එක නිසා බැහැලා ගොඩාක් දේවල් කරන්න බෑ මේක ඇතුලේ. ඉතින් මම කරපු වැඩේ බාල්දියක් අරගෙන තුනක් අරගෙන හොඳට ඇතුළ ක්ලීන් කරලා බ්‍රෂ් එකකින් ඊට පස්සේ වතුර ටික දෙපාරක් තුන් පාරක් ක්ලීන් කරලා රිමූව් කරා. ඉතින් ෆයිනලි මේක මේ ක්ලීන් එකෙන් පස්සේ හොඳ තත්යකට ආව ටැංක් එක ඇතුළ. ටිකක් මහන්සි වැඩේ කරගෙන යද්දි. හරි ඊට පස්සේ මම කරේ ෆයිනලි ඔක්කොම වතුර ටික රිමූව් කරලා අර මං මතකනේ ඔයගොල්ලන්ට මම පෙන්නුව පියන හදලා ආයෙ පියන සෙට් කරා. හරි ඊට පස්සේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා අපේ ටැංක් එකේ ඔෆ්ලෝ එකත් ගැලවිලා ගිහිල්ලා තිබ්බා. ටැංක් එක නම් හරි. දැන් බලමු අපි ඔෆ්ලෝ එක. හරි ඔෆ්ලෝ එකේ බටේ පොඩ්ඩක් මම ආයෙ සෙට් කරා. මොකද ඔෆ්ලෝ වතුර ටිකක් බේර ගන්න එපයිනේ. හරි ඊට පස්සේ ඔෆ්ලෝ එක ලස්සන්ට මම ගලවලා මේ විදියට මේක දාලා තද කරලා බැලුවා. මොකද එතනින් ඔෆ්ලෝ එකත් එක්ක ගැලවිලා එන්න පුළුවන් බටේ. ඊට පස්සේ බටෙත් හොඳට තද කරා. අවසානයේදී පොඩ්ඩක් ගලකුත් තිබ්බ ටැංකිය උඩට. නැත්නම් හුලඟට වගේ යනවනේ වැස්සට. හරි එහෙනම් thank you ඔයගොල්ලන්ට subscribe කරන්න